ගොඩක් වෙලාවට 6 7 පාඩම් දෙක හරියට කෙරෙන්නේ නැහැ. මොකද මේ 6 වෙනි පාඩම 6 වෙනි පාඩම කියන්නේ ප්‍රවේණි විද්‍යාව, ජෙනටික්ස් කොටස. ඒකම 7 වෙනි පාඩම අණුක ජීව විද්‍යාව. ඒ ඒකක දෙකට අදාළ වෙනම ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් ආරම්භ කරනවා. ඕනම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ෆස්ට් සයි, සෙකන්ඩ් සයි, තර්ඩ් සයි කිසිම ගැටලුවක් නැහැ. 6 වෙනි පාඩම ප්‍රවේණියයි 7 වෙනි පාඩම අණුක ජීව විද්‍යාවයි පුළුවන් කරන පන්තිය. ළමයිවා කාගේ ක්ලාස් ගියත් ගොඩක් වෙලාවට ඔයාට ඇතිවන ගැටලුවක් තමයි පාසලේදී හරි ඔයා යන පන්තියේදී හරි ගොඩක් වෙලාවට 6 7 පාඩම් දෙක හරියට කෙරෙන්නේ නැහැ. මොකද මේ 6 වෙනි පාඩම කියන්නේ ප්‍රවේණි විද්‍යාව, ජෙනටික්ස් කොටස. ඒකම 7 වෙනි පාඩම අණුක ජීව විද්‍යාව. ඉතින් මේක ගොඩක් වෙලාවට ගුරුවරු අතින් කාලේ නැතිව හෝ එහෙම නැත්නම් මොනවාම් හෝ හේතුවකට මගහැරෙනවා. ඉතින් ළමයින්ටත් ගොඩක් මේ කියන පාඩම් දෙක මගහැරලා තිනවා. ඒ නිසා මම හිතුවා මොකද මම මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා වගේම මට මේක ක්‍රමවත් ආකාරයකට ඔයාට බොහොම ආකර්ශනීය විදිහට 6 7 පාඩම් දෙක ඉගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි පසුගිය වසර වෙලත් අපි ඒක කරලා තියෙනවා. ඒ වගේම මෙවර ඔයාට 6 වෙනි ඒකකයේ සහ 7 වෙනි ඒකකය ආවරණය කරන ඒ ඒකක දෙකට අදාළ වෙනම ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් ආරම්භ කරනවා. ඒතර ඔයා 2026 විභාගෙත් ලියපු ළමයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ලියන්න දැන් ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. 2027 ලියන ළමයෙක් වෙන්න පුළුවන්. 2028 ලියන ළමයෙක් වෙන්න ඕනම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ෆස්ට් සයි, සෙකන්ඩ් සයි, තර්ඩ් සයි කිසිම ගැටලුවක් නැහැ. සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් නෝට් එකක් ලියලා 100% වාට 6 වෙනි පාඩම ප්‍රවේණියයි 7 වෙනි පාඩම අණුක ජීව විද්‍යාවයි පුළුවන් කරන පන්තිය. එහෙමනම් ඔයා මේ තිරේ තියෙන නම්බර එකක් තියෙනවා 077 062 86 52 අංකයට ඔයාගේ නම, පාසල, ලිපිනය WhatsApp එකක් දාන්න. එතකොට අපි WhatsApp සමූහයකට ඇතුළත් කරනවා. ඒ හරහා ඔයාට ඉදිරි දැනුවත් කිරීම කරනවා. එතකොට ඇයි මම මේ 6 7 පාඩම් දෙක ගත්තේ කියන එක මූලික අදහසක් වාට දුන්නොත් එහෙම ගොඩක් වෙලාවට ඔයාට පාසලෙන් හෝ එහෙම නැත්නම් ඔයා යන බයොලොජි ක්ලාස් එකෙන් ආවරණය නොවන පාඩමක්. දෙවෙනි එක තමයි මේ ඒකකේ ඔයා ඉගෙන ගන්න පුතේ. මොකද මේක තමයි අපේ බයොලොජි වල තියෙන ඊළඟ ඊරා එක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයා කුමන බයොලොජි පාඨමාලාවකට ගියත් ඔයාට ජෙනටික්ස්, ඒ වගේම රීකම්බිනන්ට් DNA ටෙක්නොලොජි වගේ දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. එතනදී ඔයාට මේ කියන විෂය කරුණු පිළිබඳ අවබෝධයක් නොතිබුණොත් එහෙම ඔයාට විශ්වවිද්‍යාල පාඨමාලාවකදී ඔයා අසරණ වෙනවා. ඒ වගේම තමයි ඉදිරි අනාගතයේදී ඔයා කිසියම් ශාස්ත්‍රයකට බයොලොජි ඉගෙනගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම විදේශ අධ්‍යාපනයක් හරි මොනවා හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම ශාස්ත්‍රයක් තමයි මේ ජෙනටික්ස්. එහෙම නැත්නම් රීකම්බිනන්ට් DNA ටෙක්නොලොජි, ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව, ජෙනටික් ඉංජිනේරින් ඒ වගේ විශේෂ ශාස්ත්‍ර. ඒ වගේම මේකේ තමයි අපිට බයොලොජි වල ඉගෙන ගන්න තියෙන highestම සිලබස් එකේ තියෙන highestම විෂය කොටස වෙන්නේ. හරි ඉහළම විෂය කොටස වෙන්නේ මේ ටික. ඒ නිසා අපි මේක ලස්සනට ඉගෙන ගමු. මේක අපිට විභාගය විතරක් නෙවෙයි මේක ජීවිතයටත් වැදගත්. ඒ වගේම නව තාක්ෂණික ලෝකයේ තුල ජීව විද්‍යාවේ ඊළඟ පියවර තමයි මේ 6 7 පාඩම් දෙකෙන් හදලා තියෙන විශේෂයෙන් 7 වෙනි පාඩමෙන්. මම මේ 6 7 පාඩම් දෙක එකට ගන්න හේතුව තමයි 7 වෙනි පාඩමට ඔයාලට අවබෝධයක් ගන්න නම් 6 වෙනි පාඩම කම්ප්ලීට් කරගන්න වෙනවා. ඒ නිසා ඔයා පන්තියට සම්බන්ධ වෙන මේක බොහොම කෙටි කාලයක් තුල ආවරණය වෙන ක්ලාස් එකක්. මේ තියෙන නම්බර එකට ඔයාගේ විස්තර ටික දාන්න. අපි ඉදිරි දිනකදී ක්ලාස් එකෙන් හම්බ වෙමු. රයිට්? එමුනම් හැමෝටම ජය වේවා.